අපි දන්නෙත් නැහැ. නිින්ද ගියාම හුස්ම ගන්නවා අපි දන්නෙත් නැහැ. පුංචි කාලේ හුස්ම ගත්තා කියලා අපි දන්නෙත් නැහැ. ඒක මනසට මොනවා එක එක දේවල් හිතෙනකොට හුස්ම ගන්නවා කියලා අපි දන්නෙත් නැහැ. හුස්ම ගන්නවා කියලා හිතෙන්නේ තමන් හුස්ම ගන්නවා කියලා තමයි හිතෙන්නේ. ඒත් මං කව පුංචි කාලේ අපි හුස්ම ගන්නවා කියලා දන්නේ නැහැ. නිින්ද ගියාට පස්සේ අපි දන්නෙත් නැහැ. මේ මොහොතේ අපිට එක දේවල් අරමුණ උපදිනකොට ඒ අරමුණ ඒ සිතිවිලිත් එක්ක බැඳිලා යනකොට අපි දන්නේ නැහැ හුස්ම ගන්නවද කියලා. ඉතින් මේ හුස්ම රැල්ලේ කියාවලින් ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒ දැන් වෙලා තියෙන මේ අපි හුස්ම රැල්ලටත් ආත්ම දෘෂ්ටිය මම හුස්ම ගන්නවා කියන ස්වභාවයේ ඒ දෘෂ්ටිය ඒ හුස්ම රැල්ලත් එක්ක මනෝවෙන් බැඳිලා තියෙනවා. අපිට හුස්ම ගන්නවා කියන මතක් වෙනාට තමයි මමනේ දැන් හුස්ම ගන්නෙ. මන්නේ වේගෙන් හුස්ම ගන්නෙ. ඔය කියන ස්වභාවයන් වලට වැටෙනවා. ඒ අපිට ගොඩක් දුරට අවධානය අඩු වෙනවා. මොකද අපි ඉන්නේ සිතවිල්ලෙන් සිතවිල්ල උවමහර වෙනකොට ඒ වේගයේ වැඩි නිසා අපිට මේ හුස්ම ගන්නවා කියන එකවත් අවධානයක් නැහැ. යම් දෙයක් වේගින් වැඩ කරනකොට දුවනකොට වේගෙන් හුස්ම රැල්ල වැඩ කරනවා. ඒතුළු හිතනවා මම වේගෙන් හුස්ම ගන්නවා. මම දැන් අඩුවෙන් හුස්ම ගන්නෙ. ඔය ඔක්කොම අපේ සිතිවිලිත් එක්ක තමයි නිර්මාණය. මම කියන පුජ්‍යල දෘෂ්ටියෙන් තමයි හුස්ම රැල්ලලත් දැන් හිතන්නේ. ඒ හුස්ම රැල්ලලත් දැන් මනෝමයෙන්ම මම හුස්ම ගන්නවා කියන එක ඇත්ත වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් හුස්ම රැල්ල ගැන භාවනා කරන හුස්ම රැල්ල කෙටි වෙනකොට එයාට සමීපයක් දැනෙනවා. ඉතින් ඒකට තියා බැඳෙනවා. ඒත් දැනෙන්නේ මනෝමයෙන්නේ. දැන් හුස්ම රැල්ල වේගින් වැඩ කරනවා මම දැන් හුස්ම ගන්නවා. ඉතින් මරණ වෙලාවට හුස්ම නතර කරන්න උත්සාහ කරනවා. ඒ වේගින් අපි දැන් මේ හුස්ම රැල්ලට ආත්ම දෘෂ්ටියේ බැඳිලා තියෙනවා. එහෙනම් හුස්ම දැනෙනවා කියන එක මනෝමය හුස්ම දැනෙන. ඉතින් මේ හුස්ම රැල්ලේ කියාවලිය අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මම හුස්ම ගන්නවා කියන. අපි දැන් මේ හුස්ම රැල්ල දිහා මේ ඇතුළට යනවා පිට වෙනවා. ඇතුළට යනවා පිට වෙනවා. දැන් ඇතුළට ගිහලා අවසානයේ නතර වෙන තැනක් තියෙනවානේ. ඒ නතර වෙන තැන දෙන මනස ගැනත් අවධානය යොමු වෙන්න. මනස මොකද්ද කරන්නේ? අතීත අනාගත වේගෙන් එකෝ පේන දේ ඇහෙන දේ අරබය සිතිලි උපද්දවන. මෙයා මෙහෙන් වැඩ. දැන් අපි අවධානය 190ක් යොදන්න ඕනේ හුස්ම රැල්ල. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. හොඳ කෙලින් තියාගන්න. ළඟ ඉන්න එක්කෙනා පොඩ්ඩක් 80ත් එක්ක සම්බන්ධ වෙලා නින්දට වැටෙනවා. මොකද එන හුස්ම රැල්ලේ ස්වභාවය එහි කියාවලිය ඒ ස්වභාවය ඒ විදිහට දැක්කොත් විතරයි නිදිමත නැති වෙන්නේ. නැත්නම් හුස්ම රැල්ල දකින්නවත් එක හිස් වුණා නින්දට වැටෙනවා. හුස්ම රැල්ලත් කෙනෙක් කරනව නෙමෙයි. පෙර සසරේ කරපු කුසල අකුසල විපාකයට අනුව ඒ කර්ම ශක්තියට අනුව අපි මේ ඇඟේ කර්ම ශක්තියත් එක්ක හේතු කරගෙන අපි මේ කය මේ ජීවිතේ මැරෙනකම්ම මේක වේගෙන් මේ හුස්ම රැල්ලේ කියාවලිය වැඩ කරනවා. කෙනෙක් නෑ කරන්නේ. දැන් මනස තුල කෙනා හැදිලා හින්දා අපිට හිතෙනවා දැන් අපි තමයි හුස්ම ගන්න කියලා. ඒ කල්පනා කරලා බැලුවොත් තේරෙනවා පුංචි කාලේ මම දන්නේ නැහැ හුස්ම ගත්තේ කොහොමද කියලා. නිින්ද ගියාට පස්සේ මම දන්නේ නැහැ හුස්ම ගන්නවද කියලා. දැන් අරමුණක් ආවට පස්සේ අපි දන්නේ නැහැ හුස්ම ගන්නවද කියලා. එහෙනම් මේක මෙතන මුලාවක් පවතී. එහෙනම් හොඳට මේ හුස්ම රැල්ල දිහා බලාගෙන හුස්ම රැල්ලත් කියාවලියක් බව. කෙනෙක් නෑ. ඒකත් අර හේතුඵල කියාවලිය මනසට දිහා බලාගෙන මනසත් හිතවිලිත් උපද්දවන්නේ කෙනෙක් නෑ කියලා තේරුම් ගත්තා වගේ තමගේ හුස්ම රැල්ල දිහා අනුන්ගේ දිහා බලනවා වගේ මේ හුස්ම රැල්ල කෙනෙක් කරනවා නෙවෙයි කියන එක දකින්න ඕනේ. හුස්ම රැල්ල වැඩ කරන්නේ මෙන්න මේ කියාවලිය නිසා. නැත්නම් කියා හේතු මොනවාද? වාතය, කය, සිත, මේ ප්‍රසාද ගතිය, මේ දැනෙන ගතිය, මේ දැනෙනවනේ මේ ලේ ධාතුවත් එක්ක මේ කයේ ඇතුළේ හුස්ම රැල්ල මේ ඇතුළට යනකොට එක වදිනවනේ එක එක තැන්වල. ඒ වදිනකොට ඒ ප්‍රසාද ගතියත් එක්ක ස්පර්ශ වෙනවත් එක්කම මේ සිතක් පහළ වෙනවා.
මේ සිතට තමයි හුස්ම රැල්ල දැනෙන්නේ. අන්න හේතු මොනවාද? කයත්, වාතයත්, සිතත්, ප්‍රසාදයත්. මේ ඔක්කොම එකට ක්‍රියාවලිය එකට ගැටෙන වෙනකොට හුස්ම දැනෙනවා. දැනීමක් ඇති වෙනවා. දැනීමක්. ඒතර මේ දැනීම හටගත්තේ හේතු නිසා. හේතු මොනවාද? හුස්ම රැල්ල, සිත, ප්‍රසාදය, කය. මේ ඔක්කොට එකක් ක්‍රියාවලියක් නිසා අපිට හුස්ම දැනෙනවා. දැනීමක් විතරයි හම්බෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය වේගයේ වැඩි නිසා අපිට මේ මනසේ ආත්ම දෘෂ්ටිය තුළ මේ හුස්ම රැල්ලට මනෝමයෙන් බැඳිලා නිසා අපිට හිතෙනවා අපිට තමයි හුස්ම ගන්න. ඉතින් මේ හුස්ම රැල්ල අර ක්‍රියාවලිය මනසේ ක්‍රියාවලියක් බිඳිලා යනවා. හුස්ම රැල්ලේ ක්‍රියාවලියත් එතන බිඳිලා යන බව මම හුස්ම ගන්නවා නෙවෙයි කියන එක තේරුම් අරගෙන මේ හුස්ම රැල්ල දිහා අනුන්ගේ දිහා බලා ඉන්නවා වගේ මනසින් ජප කර කර හුස්ම රැල්ලටම අවධානය යොමු කරන්න. හැබැයි මනස ගැන අවධානය යොමු තියෙනවා. මොකද නැත්තම් මනස අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා. ඒ ප්‍රධාන ඉලක්කය තමයි හුස්ම රැල්ල දිහා බලාගෙන. ඇතුත් යනවා, පිට වෙනවා, ක්‍රියාවලියක් නිසා බිඳලා යනවා, ගන්නවා, පිට ගන්නවා, පිට ගන්නවා. ගත්තොත් දෙන්න වෙනවා, දුන්නොත් ගන්න වෙනවා. හුස්ම හරහා නතර කරගෙන ඉන්නත් බෑ, ගත දේ එළියට දාන්න. මේ වගේ ක්‍රියාවලියක් වේගෙන් සිද්ධ වෙනවා. මනස ගැන අවධානය යොමු වෙමින් ඉන්න. නැත්තම් ඒ අරමුණක් උපද්දවලා හුස්ම රැල්ල අවධානය කඩලා මනසත් එක්ක ඒ සිතිවිල්ලේ මිදීමටපත් වෙලා